රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් දැඩි රැකවල් මැද රහසේ ඇතිදැඩි කරන ඔහුගේ දිගුකාලීන පෙම්වතියගේ පුතුන් දෙදෙනා වන අයිවන් සහ ව්ලාදිමිර් ජූනියර්ගේ ඡායාරූප සහ වීඩියෝ පෙළක් අන්තර්ජාලයට කාන්දු වී තිබෙනවා. පුටින් විසින් මෙතෙක් සංගවා හැදූ සිය පුතුන් දෙදෙනා සිය මවුමින් ජිම්නාස්ටික් පුහුණු වන අලුත්ම ඡායාරූප සහ වීඩියෝ රුසියාවෙන් පිටතට ගෙන ගොස් ප්‍රසිද්ධ කර ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. පුටින්ට දාව පෙම්වතියට දරුවන් දෙදෙනෙකු සිටින බවට විදේශ බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබුණද ඔවුන්ගේ නම් වූ සේයාරු ඔවුන් වෙත හෙළි වී තිබුණේ නැහැ. වැඩිමහල් පුතුගේ වයස අනුමාන කළද කුඩා දරුවා පුතෙකුද දියණියකද යන්න පිළිබඳ විදේශ බුද්ධි අංශ පවා කලක් තිස්සේ සෙවූ කාරණයක්. කුඩා දරුවා වඩාත්ම හුදෙකලා ජීවිතයක් ගෙවන බවට සලකන බැවින් ඇතැම් වාර්තාවල ඔහු හඳුන්වා තිබුණේ ලොව හුදෙකලාම පිරිමි දරුවා ලෙසින්. පුටින්ගේ දිගුකාලීන පෙම්වතිය වන හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා අලිනා කබේවාමෙන් පුතුන් දෙදෙනාද ජිම්නාස්ටික් දස්කම් දක්වන බවයි එම වීඩියෝ වලින් පෙනී යන්නේ. නිකුත් වූ ඡායාරූපවල සිටින්නේ 10 හැවිරිදි අයිවන් සහ 6 හැවිරිදි ව්ලාදිමිර් ජූනියර් පුහුණු වන ආකාරයයි. මේ ඡායාරූප කබේවා විසින් පවත්වන ලද ජිම්නාස්ටික් තරගයකදී ගන්නා ලද බව කියවෙනවා. ජනවාරි මාසයේදී කබේවා විසින් ඇයගේ ඇකඩමියේදී ඔලිම්පික් ශූරයන් ලවා තම පුතුන් සඳහා විශේෂ මාස්ටර් පන්ති පවා සංවිධානය කර තිබෙනවා. අයිවන් ඇලීනා 2023 නමින් ඔහුගේ මවගේ නමින් සංවිධානය කළ උත්සවයේදී ඔහුගේ කණ්ඩායම සමග සිටිනු දක්නට ලැබුණා. ව්ලාදිමිර් ජූනියර්ට පදක්කමක් ලැබෙන ඡායාරූපද අන්තර්ජාලයේ සැරිසරනවා. පුටින්ගේ මෙම පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව ඉතාමත් හුදෙකලා ජීවිතයක් ගත කරන බවයි වාර්තාවල දැක්වෙන්නේ. ඊට හේතුව වන්නේ ඔවුන් කිසිවෙකු විසින් ඝාතනය කරනු ඇතැයි බියෙන් පුටින් විසින් දැඩි ලෙස ආරක්ෂා කිරීමයි. ඔවුන්ගේ පවුල ජීවත් වන්නේ මොස්කව් නගරයට වයබදිසින් වල්ඩායෙහි පිහිටි දැඩි ලෙස ආරක්ෂා කරන ලද වනාන්තර ආශ්‍රිත සංකීර්ණයක බව සඳහන්. මෙම පිරිමි ළමයින්ට ආරක්ෂාවට යෙදූ නාමයක් වන ස්ප්‍රින්ඩොනෝව් යන වාසගම ලබා දී තිබෙනවා. ස්පිරිඩොනෝව් යනු 1879 සිට 1965 දක්වා ජීවත් වූ පුටින්ගේ සියා වන ස්ප්‍රිඩොන් පුටින්ගේ නමයි. ඔවුන් පිළිබඳ තොරතුරු රාජ්‍ය දත්ත පද්ධතිවලින් පවා මකා දමා ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. වයස අවුරුදු 73ක් වන පුටින් සහ 41 හැවිරිදි කබේවා අවම වශයෙන් 2008 වර්ෂයේ සිට සිය සම්බන්ධතාව පවත්වාගෙන යන අතර එය වසර 17කට අධික කාලයක සම්බන්ධතාවක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් ඔවුන් මෙම සම්බන්ධය කිසිවිටකත් ප්‍රසිද්ධියේ පිළිගෙන නැහැ. පුටින්ට ඔහුගේ පළමු විවාහක බිරිඳ වූ ලියුඩිම්ලා පුටින් සමග දීනියන් දෙදෙනෙකු සිටිනවා. 40 හැවිරිදි මාරියා වොරොන්සෝවා සහ 39 හැවිරිදි කැටරිනා ටිකොනෝවා එම දැරියන්. වසර 30කට ආසන්න විවාහ ජීවිතයකින් පසු ඔහු 2013 දී ඇයගෙන් දික්කසා දුනා. ඊට අමතරව ඔහුගේ බව පැවසෙන තවත් දියණියක් වන 22 හැවිරිදි එලිසවෙටා රුඩ්නෝවාද සිටින බව සඳහන්. පුටින්ට දාව තරුණ පුතුන් දෙදෙනෙකු හද අගන්නා 41 හැවිරිදි කබේවා දැන් රුසියාවේ ධනවත්ම කාන්තාවන්ගෙන් කෙනෙක් බවයි පැවසෙන්නේ. ඇයට අවම වශයෙන් පවුම් මිලියන 81.85ක් වටිනා සැඟවුණු දේපල අධිරාජ්‍යයක් පවතින බවද විදේශ වාර්තා සඳහන් කරනවා.